පෑන් පැය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. ඔබ දකින්නේ දැන් දවස් කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවට තදින් බලපෑම් කරමින් තිබෙන දිට්වා සුලිකුණාටුවේ වත්මන් හැසිරීම සහ ඉදිරි ගමන් මග. එහි චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් දර්ශන තමයි මේ දිට්වා සුලිකුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති කරනු ලබ ඇති බලපෑම සිදුව ඇති විනාශය අප විසින් වාර්තා කරමින් සිටිනවා. ඒ වගේම ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් වළක්වා ගැනීම සහ විනාශයන් අවම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් අප අවධානය යොමු කර තිබෙනවා. ඒ අතර සුලිකුණාටුවට දිට්වා නම ලැබුණේ කොහොමද කියලත් අපි සොයා බැලීමක් කළා. දිට්වා හැසිරීම සහ ගමන් මග දකිමින්ම අපි වැඩිදුරටත් කතා කරමු. ලෝකයේ විවිධ කලාපවල වරින්වර ඇතිවන සුලිකුණාටු සඳහා කිසියම් නමක් ලබා දෙන්නේ එකක්. ඇතිවිය හැකි ව්‍යාකූලත්වයන් මගහරවා ගැනීම සඳහා සහ විශේෂයෙන්ම අනතුරු ඇඟවීම පහසු කරවීම සඳහා. මෙලෙස නිවර්තන සුලිකුණාටු සඳහා නම් ලබාදීමේ වගකීම තියෙන්නේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ සහ එක්සත් ජාතීන්ගේ ආසියා හා පැසිෆික් කලාපය සඳහා වන ආර්ථික හා සමාජ කොමිෂන් සභාවේ නිවර්තන සුලිකුණාටු පිළිබඳ මණ්ඩලයට. බෙංගාල බොක්ක සහ අරාබි මුහුදද ඇතුළුව උතුරු ඉන්දියානු සාගර කලාපයේ ඇතිවන සුලිකුණාටු නම් කිරීමේ වගකීම ඒ යටතේ ඉන්දියාවේ නවදිල්ලිහි Best of Vlog News.